ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට හැමෝම. අදත් පොඩි ගමනක් යන්න කියලා හදන්නේ. අද නම් බස් එකේම තමයි යන්නේ. අද බස් එකේ යන්නේ වෙන තැනකට. බස් එකෙත් කවුරුත් සෙනගත් අඩුයි. කීප දෙනෙක් ඉන්නවා. ටිකක් දුරට යන්න ඕනේ කිලෝමීටර් 40ක් විතර. මං ගිහිල්ලා කියන්නම් කොහෙටද යන්නේ කියලා ඔයගොල්ලන්ට. බලන් ඉන්නකෝ. ලස්සන තැනකට යන්නේ අද. මම යන තැනට ෆොක්සානි සිටි එකේ ඉඳලා බස් එකක් තියෙනවා. බස් එක යන්න ඕනේ කිලෝමීටර් 38ක්. ෆොක්සානි ඉඳලා බස් එක යදින පැයකමාරක් විතර යයි. බලමු අපි කොච්චරලා යනවද කියලා. මම හිතන්නේ පැයකමාරක් විතර යයි පොඩ්ඩක් යන විදිහට. දැන් නම් ඉතින් පාර දෙපැත්තේ විතරක් නෑ හැමතැනම කොල ඇවිල්ලා ලස්සන තියෙන. දැන් කට්ටිය වගා කරන්න පටන් ගන්න තියෙනවා. ඕම් බලාගෙන යමුකෝ. ගොඩක් දුරට යන්න තියෙනවා අපිට. ඔන්න දැන් බහින දැනට පොඩ්ඩක් ලඟ වෙලා තියෙන. තව කිලෝමීටර් එකමාරක් විතර තියෙන්නේ. හරියටම පැයකමාරක් ගියා. මම එන වෙලාව එන්න පැයකමාරක් ගියා. බලමු මම ෂීට් එක පොඩ්ඩක් ඉස්සරහට ආවා. බලමු තව පොඩ්ඩක් පොඩි දුරක් යන්න තියෙන. එතනින් බැහැලා කිලෝමීටරයයි මීටර 200ක් විතර වල පයින් යන්න තියෙනවා. ලස්සනයි වඩ පිටේ. හරිම ලස්සනයි. ඔන්න ඉතින් බස් එකෙන් බැස්සා. බැලලා දැන් මේ පයින් යන ටික තමයි යන්නේ. පොඩි දුරක් තියෙනවා යන්න. එතනින් ඉස්සරහින් වම් පැත්තට ගිහිල්ලා වම් පැත්තට හැල්ලලා තමයි යන්න තියෙන්නේ. මම මේ අංක බලාගෙන මෙතන පොඩ්ඩි මේක තමයි මිල්කෝව් කියන ගඟ. ඒ ගඟේ දැන් නම් වතුර අඩුයි. ඒ ගඟ දිගටම තියෙනවා. ගඟ මම හිතන්නේ මං එන පාර දිගටම ආවනේ මේ ගඟ තමයි මිල්කෝව් ගඟ. මේක මේ අන්ද්‍රයාසු කියන ගම. මේ ගමෙන් තමයි මේක ගමේ එක පැත්තක තියෙන ඒක ඇවිල්ලා ෆොරෙස්ට් එකක්. මම හිතන්නේ රක්ෂිත යක තමයි තියෙන්නේ. මං බලන්න යන තැන. මම හිතන්නේ ගිහිල්ලාම කියන්නම්කෝ ඔයගොල්ලන්ට කොතෙන්ද යන්නේ කියලා. අර පොඩ පයින් ඇවිදන් යන්න තියෙනවා. මොකද බස් එක අර ස්ටෑන්ඩ් එකේ එතන තමයි නතර කරේ. එතනින් එහාට බස් එක යන්නේ නැහැ. එතනින් ඉස්සරහට පයින් ගිහිල්ලා යන්න ඕනේ ඊටු ටික. මෙන්න තියෙන බෝඩ් එක ෆොකුල් view
එහෙම තමයි කියන්නේ මේ රොමේනියන් භාෂාවෙන් ඔහොම තමයි කියන්නේ ෆොකුල් view. මෙතන තියෙන්නේ ස්වභාවිකව එන ගිනි දැල්ලක්. ඔය ඉස්සරහින් වම් පැත්තට හැරිලා මම යන්න ඕනේ මීටර් 500ක් කන්ද උඩට. ඒ කියන්නේ මේක මේ ගිනි කන්දක් කලින් ගිනි කන්දක් පිපිරුව එකක් කින් එන ගිනි දැල්ලක් කියලා තමයි කියන්නේ. ගිනි දැල්ල හැමදාම තියෙනවා එක වගේම. ඒ කියන්නේ ඒක නිවෙන්නෙත් නෑ. හැමදාම මේ විදිහටම තියෙනවා. ඔය ගිහින් පෙන්නනකො. යා උඩට අපි යමු. කන්ද උඩට ටිකක් ආවා. තව ටිකක් තව පොඩ්ඩක් යන්න තියෙන උඩට. ওই පැත්තේ තමයි ආවේ. ඔහොම යන් උඩට. තව ඉස්සරහට ගියා මේ පාරෙන් දකුණු පැත්තට තමයි යන්න තියෙන්නේ. පොඩි පඩි පෙළක් වගේ එකක් තියෙනවා. යන් ඔය ඉස්සරහට. ඔන්න දැන් ආපහු ගොඩක් ගත්තා වෙන්න ඉස්සරහට අර පැත්තට යන්නද යා මේ පැත්තට යන්නද තව පොඩ්ඩක් ඔතනින් යනකොට හම්බෙනවා මේ දකුණු පැත්තට පාර පඩි පෙළක් තියෙනවා දෙපැත්තේ මේ ගමේ මිනිස්සුන් ගෙවල් තමයි තියෙන්නේ බලාගෙන යනකොට හරිම ලස්සනයි ඉතින් මේ පැත්ත කතු තියෙන පැත්තක්නේ ලස්සනට ගස්වල කොළ හැදිලා තියෙනවා මොකද අපි ඉන්න පැත්තේ ගස්ුත් නැහැ තියෙන්නේ තව පාරයිනේ තියෙන ගස් එක තුනක් විතරයි මේ පැත්තේ හොඳට ගස් තියෙනවා කොළ පාරට තියෙනවා අන්න තියෙන බෝඩ් එක අපෝ මෙතනින් තමයි මම කිව්වා දකුණු පැත්තට හැල්ලා යන්න තියෙන පාර අර පැත්තෙන් මං ආවේ මොන දෙවුලට යන්න තියෙන්නේ මෙතන අර පල්ලෙහාත් බෝඩ් එකක් තියෙනවා ඒකත් මේ බෝඩ් එකම තමයි මතනින් මේව කරන්න ගොඩක් අය එනවා මම අද ඉරිදනේ බලමු කට්ටිය ඇවිල්ලත් ඇති සමහරට ඒ කියන්නේ මේ වගේ මේ ස්වභාවික ගෙදල්ලක් තියෙන තැනක් කොහෙවත් රොමේනියාවේ වෙන කොහෙවත් නැහැ කියලා තමයි කියන්නේ බලමුකෝ අපි ගිහිල්ලා දැකලා නැහැ නේ මීට කලින් කොහොම එකක්ද කියලා ඔන්න දැන් කියපු දැනට ආවා හරියට මර ඇතින් තියෙන්නේ ඔය තියෙන්නේ ගිනි දැල්ල ඒක හැමදාම ඔය විදිහටම ඇවිලෙනවා ඒ කියන්නේ නිවෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ ඔය ගානටම තියෙනවා ඔය ඒක තමයි දැන් කන්ද ටිකක් උඩම නෙමෙයි කන්ද මැද තමයි ඉන්නේ යන් කොතෙන්ද ගිහින් බලමු අපි මේ අර රවුමක් වගේ මේවා කරලා තියෙනවා එතනින් එළියෙත් තියෙනවා මම හිතන්නේ මෙතනක් තියෙනවා ගින්දර ගිනි දැල්ලක් එන තැන මෙතින් මෙන්න එනවා ගින්දර එක පොළොව යටින් ස්වභාවික වෙන ගිනි දැල්ලක් කර එක හිම වෙන කාලටත් ඔය වගේම
ගින්න තියෙනවා මේක නිවෙන්නේ නැහැ මුකුත් නැහැ. දැන් මෙතන ඔය ඉස්සරහා මේ ටික වට කරලා තියෙනවා මේ බැම්මක් වගේ මේවා කරලා. දැන් අර ඈත ටිකේ හොඳටම දැල්ලා තියෙනවා. බලමු කොයිද පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු දැන්. නෑ නෑ මේ එතන විතරක් නෙමෙයි මෙතනක් තියෙනවා මේ දැන් මේ මෙතනක් තියෙනවා. මේ තියෙන්නේ මේක දැන් මේ දවල් නිසා හොඳට පේන්නේ නැතුව නමුත් මේ හොඳට දැල්ල ගිනි දැල්ල එන උඩට හොඳ රසයකුත් තියෙනවා ඒ කියන්නේ මේ ළඟටම යන්නේ හොඳටම රස වැඩි එතන මේක මෙතන ඔය තියෙන ගිනි දැල්ල මේ ගිනි දැල්ල මීටර් 2ක් උසට ආවොත් එතන භූමිකම්පාවක් ඒ වටේ භූමිකම්පාවක් වෙනවා කියලා එහෙම ගම්වල මිනිස්සු එහෙම කියනවලු එහෙම කතාවක් තියෙනවා මේ ගිනි දැල්ල මීටර් 2ක් උසට ආවොත් ඒ කියන්නේ භූමිකම්පාවක් වෙනවා ඇති වෙනවා කියලා තමයි කියන්නේ ඒ ගැන හරියටම විස්තරයක් ගන්න එහෙම තමයි කියන්නේ මෙතන මේ 2000 අවුරුද්දේ මාර්තු 6 වෙනිදා අංක 5 දරන නීතිය මගින් අන්ද්‍රයාසුද ජොස් ජීවමාන ගින්න ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ 2000 මාර්තු 6 වෙනිදා තමයි මේක මේ ආරක්ෂිත ප්‍රදේශයක් කියලා මේගොල්ලෝ මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ රොමේනියානු රජය. ඉතින් මේ වගේ ලස්සන වගේ විශේෂ ස්ථාන ගොඩක් මේ රොමේනියාවේ තියෙනවා. මේ මම ගියපු තැනක් දෙකක් විතරයි. තව ඉස්සරහට මම මේ ඒ විශේෂ තැන් හැම තැනකම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝස් හොඳයි නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like එකක් දාන්න, comment එකකුත් දාන්න තව මොනවාද වෙන්න ඕන විස්තර කියලා. යාළුවන්ට බලන්න share කරන්න. මොකද මේක මම දැක්කේ නැහැ කවුරුත් මේ මෙතන වීඩියෝ එකක් කරලා තියෙනවා. හරි දැන් මම ඩ්‍රෝන් එක පොඩ්ඩක් ඒවල පෙන්වන්න හදන්නේ. ඩ්‍රෝන් එකත් ඒවල පොඩ්ඩක් බලමු මේ කොහමද උඩට පේන විදිහ කියලා. බලමු ඩ්‍රෝන් ෂොට් එකත් ලස්සනයි. ටික ඇතර ඒවල බලන්න. ඉතින් ඩ්‍රෝන් එකත් ඒවල පෙන්නුවා. අද වීඩියෝ එක මම මෙතනින් නතර කරන්න. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් මගේ channel එක subscribe කරන්න,
කමෙන්ට් කරන්න ලයි කරන්න යාලුවන්ට බලශය කරන්න සුප දවසක් අප වලුත් විඩියකින් අපි අය තමයමු ජයවා